ත්‍යාවේ ආශ්චර්ය වියත්මග හරහා අපිට පෙන්වපු සෙට් එක මුළු රටම අපායක් කරපු අය මේ තමයි මුළු රටම විනාශ කරපු අපරාධකාරයෝ සෙට් එකේ ඡායාරූප දක්වලා තියෙන්නේ. අම්මා බෙහෙත් පොලිමේ තියුවා, තාත්තා තෙල් පොලිමේ තියුවා, පුතා ගෑස් පොලිමේ තියුවා, දුව කිරිපිටි පොලිමේ තියපු අය අන්තිමට නැවෙන් ගඟෙන් මුහුදෙන් පැනලා ගිහිල්ලා දූපත්වල හැංගිච්ච අය ආපහු මේ අපරාධකාරයෝ එක්ක පොළොව ඉබගෙන පොළොව පලාගෙන ගඟ දෙබෑ කරගෙන පපුවට තුන් පාරක් ගහගෙන හාල් කෑවද අලලුණු ලාවද කියලා ආපහු එන්න try කරන්නත් වෙන්න පුළුවන්. මේ තමයි රට විනාශ කරපු ආර්ථික අපරාධකාරයෝ උත්තරීතර අධිකාරණය රටට අනාවරණය කරලා තියෙනවා. මේ තමයි රටේ සාරය උරා බීපු දේශපාලන කිනිතුල්ලෝ. මේ දේශපාලන කිනිතුල්ලෝ තෝරගන්න බැරි වුණොත් ඊළඟ ඡන්දයෙන් හරි මීට වඩා හොඳයි ටැක්ස් ෆ්‍රී කරලා මේ රටේ ප්‍රවාසියට පුන්නක්කු බෙදා දෙන එක. රටේ බදු සල්ලි ගල් කළා, රටේ අනාගතය ගල් කළා, රටේ වර්තමානය ගල් කළා, රටේ පොදු දේපල ගල් කළා. අන්තිමට රටට හෙටක් නැති කරපු සෙට් එක මේ. දිස්සු තෙල් පොලිමේ මැරුණා, තව අය ගෑස් පොලිමේ මැරුණා, තවත් අය කිරිපිටි පොලිම් වල මැරුණා. මුළු රටම තැන් තැන් වල මැරි වැටෙද්දි මේ ආර්ථික අපරාධකාරෝ එක්කෙනෙක්ට මොළ 7යි, තව එක්කෙනෙක්ට ෂාටකයයි, මැජික් බෝලයයි, අනිත් අයට ගැසට් රිවර්ස් මේ රටට කරපු විනාශයේ තරම අපි රැවටිල්ල මොළ 7 අනු කිව්වම රැවටුණා, කපුටා කිව්වම රැවටුණා. අපි දන්නේ පස්සේ ආව කෑව ගියා කියලා. ඒ නිසා ෂාටකයේ දැක්කම රැවටුණා, පපුවට ගහගත්තම රැවටුණා. මේ රටේ අන්තිමට අපිට ඉතුරුනේ අන්දපු එකයි, අන්දපු දේ කපලා ඇඳගත්ත අතීතයක්, වර්තමානයක් සහ හෙටට උරුම නොකර ගන්න අනාගතයක් විතරයි. මෙන්න කවදාරි දවසක ස්වභාවික යුක්ති ධර්මතාවයත් නඩුව අහන්න පුළුවන්. ඒ නඩුවේ තීරණය දෙන දවසට ලේසි වෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අහිංසකයෝ ජීවතුන් අතර නැහැ. තෙල් පොලිම් වල මැරිච්ච මිනිස්සු නැහැ. ගෑස් පොලිම් වල මැරිච්ච මිනිස්සු නැහැ. ඒ නිසා මේ මිනිස්සු ඒ නඩුවේ තීන්දුව අහන දවසට මේ නඩුවේ තීන්දුව වෙන දවසට ජීවතුන් අතර නැහැ. ඒක අවාසනාවක්. වැල් නැති කරලා ඒගොල්ල V8 එකෙන් BMW එකෙන් Range Rover එකෙන් ගියපු ආර්ථික අපරාධකරුවෝ එකක් පොලිම් වල මිනිස්සු මැරුවා. අනිත් පැත්තෙන් අපේ අනාගතය මුළුමනින්ම පණ පිටින් වලලපු අපරාධකාරයෝ ඊ අධිකරණය හමුවේ සම්පූර්ණයෙන්ම අනාවරණය කර ඔබතුමන්ලා වැඩිය දැන් කෑ ගහන්න බයයි වගේ කියලාත් හැංගෙනවා නිකන්. කෑ ගැහුවොත් නිකන් ඇතුළට යනවා වගේ ගතියක් වෙනවා. දැන් ලිස්ට් පිටින් ඔය දැන් කෑ ගහන්නේ ඔය හෙට අනිද්ද ඇතුළට යන්න ඉන්න මිනිස්සු කියලා කියනෝනේ. ඒ හින්දාද නිකන් එක. සත්‍ය බොහොම කටුකයි. සත්‍ය බොහොම කටුකයි. නමුත් ඒ කටුක සත්‍ය අපට බාර ගන්න වෙනවා. මවුලන් මේ බුද්ධිමත් ජනතාවක් හැටියට කියන්නේ මේ රජය තවදුරටත් දිගටම හිටියොත් අපිට වෙන අයිපතක් නැවත සකස් කරගන්න බැරි විනාශයන් වෙනවා. අන්නේ විනාශයන් අපි අත්ත වශයෙන්ම දැනගන්න ඕනේ. ඒක නිසා තමයි එමනම් අපි මේ රජය පුළුවන් තරම් ඉක්මනින් ඉවත් කරලා අපිට හිතවත් රජයක් අපේ රජයක් පත් කරගන්න ඕනේ. මොකද සමහර ඉංග්‍රීසියෙන් කියනවා they are irreversible damages කියලා. ඒ කියන්නේ ඒ වෙනස් ඒ damages නැවතලා හදාගන්න බෑ. අම්මගේ රෙද්ද අර ඵලයන් බයි යන්න මගේ මයිනා නාකි වුණා මලයත් මට අහිමි වුණා පොඩි මයිනා පොරපිටියේ කේසරයා ලොකු වෙනවා පොඩි මයිනා හිර වෙනවා පොඩි මයිනා හිර වෙනවා රජ පවුලත් කරු රැලත් රැක ගන්න පොඩි මිනිසුන් පොළඹවා චරිත අබේසිංහල තියෙන චෝදනාව තිබෙන්නේ යම් කිසි කණ්ඩායමක් සමග මුදල් ගනුදෙනු කරා කියලා නීති විරෝධීව. හැබැයි මේ රටේ මහජන ධනය කොල්ල කෑවා කියලා චෝදනා ලැබලා නැහැ. එතකොට චරිත අබේසිංහ බබාද? මහජන මුදල් මේ හොරකම් කරන්න ඕනේ හොරෙක් වෙන්න. යකෝ වංජනිකල මුදල් ගනුදෙනුවක් කරත් ඒක හොරකමක් තමයි. තේරුණාද? අනික ওই මිනිස්සු රක්සින්දලා ඔහොම ගේම් ගහනවා නම් යකෝ ආණ්ඩු බලයේ තිබිලා ඔක മന്ത്രി ධූරයක් එහෙම දෙමක් ගහනවා රටටම අම්මට සිරි වෙන්න. මෙන්න මේ වගේ උන්ගේ කටට එන්න ඕන මේ වගේ බොරු කියනකොට සමාජගත කරනවා නේ බාන්න. රාජ්‍ය සේවකගේ අත් දෙක බැඳලා වැඩ කරපන් කිව්වට නීතියෙන් බාධා දාලා තීරණ ගැනීමේ නිදහස නැති කරලා මෙරටේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ජනතාව රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි තියෙන විශ්වාසය බිඳ දමන්න උත්සාහ කරනවා. ඒ ගයි බඳිනවා මෙයා. එම කරන්න බෑ. මම කිව්වොත් දැන් මම කරන්නේ මිනිහා. බලු වැඩ එපා කරන්න. මදින්න ගයි. හෙලෝ. දැන් මේ නෝඩ්ලා දෙන්නයි මෙයා මෙතන හිටියයි.